රජ දරුවෝ අපට දීලා ගිය දේවල් අපි හරියට ප්‍රයෝජනෙට ගන්නවා නම් ඉතින් මේක ගොඩ ගන්න පුළුවන්. ඔන්න ඉතින් මගේ මිත්‍රන්ට අපි ආයේ කුඹුරු වැඩ පටන් ගන්න හදන්නේ. දැන් ඊයේ හැවා ඔයාලට වෙනවා ඉතින් හොඳට ලස්සනට හාලා තියෙනවා. හාලා වතුර ටිකක් බැඳගෙන තියෙනවා. මොකද මේ හාලා මේ විදිහට වතුර බැඳාම ඔක්කොම ගානට මේ පල් ටික විතරක් ඉතුරු වෙනවා. උඩට තියෙන ටික අනිත් ඔක්කොම මැරෙනවා. ඉතින් මම නම් මේ හාලා වතුර ටික බැඳලා තියෙනවා. ගොඩක් අය නම් මේ තැම්බෙන්න කියලා නිකන් තියෙනවා. ඒ වුණාට මම නම් වතුර ටික බැඳලා තියෙනවා. එතකොට මේක මේ කුණු වල් කැලේ ඔක්කොම මැරෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා ඇති මේ අර මේ වෙන කුඹරයක් ගත්තාම මයිකේ වල් කැල ගොඩක් අඩුයි. මොකද මම හිතුවලා මේ විදිහට ලස්සනට කරගෙන තියෙනවා. මේ විදිහට තමයි කරගන්න ඕනේ. එතකොට මේ කෘමිනාශක ගහන්න ඕනෙම වෙන්නේ නැහැ. වතුර ටික බැඳගෙන හරියට මේව කරගන්න ඕනේ. මේකට උනන්දු වෙන්න ඕනේ. ඉතින් මම ආපු වෙලාවේ මේ වලට පෙන්නන්නේ දැන් අපි කුඹුරු වැඩ දැන් ගොයන් කපලා ඊට පස්සේ මේ කරන්නේ එන්නේ නැහැ. ගොඩක් අය එන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මම එහෙම නැහැ. මම හැමදාම කුඹුරු වැඩ ගොයන් කපලා ගෙදර ගියත් මේ විදිහට නෝ. ඉතින් ඒ එන ප්‍රතිඵල තමයි මේ අද මම ඔයාලට වෙන මේවා බලලා ඔයාලා කරගන්න. ඔයාලට පේනවා මේ බල්බ් පිල්ලලා වගේ මොනවද තියෙන්නේ කියලා. දැන් දැක්කහම වෙනවා මටත් ආසයි. ඉතින් දැන් මේ දවස්වල මේ අවුරුදු කටේ බටු එහෙම ගොඩක් මිලයි. ඉතින් මිල තියෙන හින්දා මේවා හොඳ ගානකට දෙන්න පුළුවන්. ඉතින් මේ අද මං කඩන්නේ දැන් මේ ටික හෙට කඩන්නේ. හෙට කඩලා මේ කඩේට දෙන්න පුළුවන්. ගස් ගොඩක් නෑ. ගස් 1 2 3 4 5යි. ගස් 10ක් විතර තියෙන්නේ. ගස් 10ක් හිටව ගන්න Tamanට කණ්ඩායි ඉතුරු ටික විකුණන්නත් පුළුවන්. මේ ඔයාලට පේනවා ඇති මේ හොඳට කරල් බර වෙලා හැදිලා තියෙනවා. ඉතින් මේ වැස්සේ මේ දවස් හින්දා මේ ගහේ කරල් වැඩිකමට මේ පෙරලෙන්න ඇවිල්ලා තියෙනවා. පේනවා ඇති හොඳ කරල් තියෙනවා. මේ ටිකේ නම් කවර දැම්මේ නෑ. මේ පණුව ගොඩක් දුරට අඩුයි මේ දවස් ටිකේ. ඉතින් පිපිඤ්ඤා වැලක් තියෙනවා. මේ දවස්වල මේ වැස්සේ හින්දා ටිකක් මල් හැදෙනවා අඩුයි. මං දැන් මල් හැදෙන්න පොරේ උත්යවුවා. දැන් ආයෙ හැදීගෙන එනවා. දැන් මම මේක පටන් ගත්තේ මේ ගොඩක් ඒ කියන්නේ මේ ඊයේ සැරේ හාවට පස්සේ තමයි පටන් ගත්තේ. දැන් මේ සැරේ හාද්දිත් මේකේ හොඳ පළදාවක් අපට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි කරන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මම මේ කවර දාලා තියෙන්නේ. කවර දාලා පැකට් කරලා තියෙන්නේ. මේකට මැස්සෝ විදිනවා මේ පිපිඤ්ඤා වලට. මම මොකද තෙල් ගහන්නේ. පේනවා ඇති හොඳට හැදිලා තියෙනවා. ඉතින් මෙතනක් තියෙනවා. මේවා ඉතින් කඩෙන් ගන්නවා. මේ තෙල් ගහන්න ඕනේ. ගෙඩිත් හැදිලා තියෙනවා. මේවා කරගන්න. ඉතින් මෙච්චර මම ඔයාලට කියන්නේ මේවා මේ කරලා Tamanට අතට කීයක් හරි හොයාගන්න මහන්සි වෙන්න. මොකද මේ නිකන් ඉඳලා නම් අද කාලේ මුකුත් කරන්න බෑ. මේ වගේ දෙයක් කරොත් අපේ වියදම හරි හොයාගන්න පුළුවන්. ඉතින් මහා පරිමාණයෙන් කරන කට්ටිය ඉන්නවා. ඉතින් මේ තරම් ලොකු මේ ඉඩක් නැති හින්දා Tamanට තියෙන පොඩි තැනක හරි මේ වගේ දෙයක් හිතුව ගන්න. ඒක තමයි වටින්නේ. ඉතින් ඔහොම මම මගේ කෙසෙල් ටිකක් පෙන්නන්නම්. එතකොට ඔයාලට තවත් අසහිතේ. ඉතින් ඔයාලට දැන් මේ ඇත් පේනවා ඇති මම නියරේ හදලා තියෙන්නේ. මේ සැරේ අපි මේ නියරවල් බැකෝ එකක් දාලා මේ සුද්ධ කරා. මොකද කුඹුරු වැඩ කරන්න පටන් ගන්න කලින් මේ එහෙම හදාගන්න එක හොඳයි. ඇත්තටම මේ ඒක අපේ සමිතියේ කට්ටිය උනන්දු වෙලා කරගත්තා. පේනවා ඇති දැන් ඇල හොඳට යටට හැරිලා තියෙනවා. ඒක ගොඩක් වටිනවා. ඉතින් මේ නැත්තම් මෙහෙ අපේ මේ කුඹුරුවල් ටිකක් උසට මේ කුඹුරවල් උසයි මේ ඇල පාතර තිබ්බේ. ඉතින් මේ කෙහෙල් ගස්
මේ වගේ ටිකක් හිටෝගෙන තියෙනවා. දැන් ඒකේ පළදාවක් තියෙනවා. මේ කෙසෙල් ඕන තරම් ගන්නවනේ. කොයි කාලෙත් කෙසෙල් නම් ඉතින් ගන්නවා. මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ. තව එකක මේ කෙහෙල් මුකුත් ඇවිල්ලා තියෙනවා. පේනවා ඇති අතන. ඉතින් මේ වගේ දෙයක් ඔයාලා කරගන්න මේ නියරෙම ඕනේ ගෙදරක හරි කෙසෙල් පැලයක් හරි හිටව ගන්න. ඒක වටිනවා. ඉතින් මේ තමන්ගේ දියුණුවට මේ වගේ දෙයක් හරි කරගත්තම තමන්ට මුදලක් නැති අවස්ථාවක හරි මේකක් විකුණලා තමන්ට මුදලක් ලබා ගන්න පුළුවන්. මට ඒ වගේ දේවල් ගොඩාක් ලැබිලා තියෙනවා. මේ මුදලක් අතේ නැති වෙලාවට මේ වගේ දෙයක් මේ විකුණලා මේ සල්ලි කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් රටක් ඇටියට දියුණුව ලබන්න ඕනේ. මොකද අපි එදා ඉඳන්ම ඉතින් මේක මේ දියුණු වෙන රටක් කියලානේ දැන් මේ කියලා තියෙන අපේ ඊළඟ කාලේ ඉඳන්. ඒ වුණාට එහෙම නෙමෙයි. ඉතින් දැන් අපිවත් මේකට මේ කරට අරගෙන මේක ගොඩ ගන්න උත්සාහ කරමු. අපි ඔක්කොම එක වගේ කතා කරලා නැගී හිඳමු. ඒක තමයි කරන්න ඕනේ. මේ මමත් හැමදාම කියන්නේ ඒ වගේ දේවල් වලට උනන්දු වෙන්න. මොකද අපේ රට මේ වගා පෙරදෙග ධාන්‍යාගාරය කියලා කියනවනේ. ඉතින් අපිට මේ තියෙන ඉඩ කඩන් අපේ රටේ තියෙන දේවල් වගා කරලා මේ පිට රටකට හරි දෙන්න පුළුවන් ක්‍රමයක් හදලා තියෙනවා නම් හරියට මේ රට ගොඩ ගන්න පුළුවන්. මොකද මේක වගාම කරලා අපේ රජ දරුවෝ අපට දීලා ගිය දේවල් අපි හරියට ප්‍රයෝජනෙට ගන්නවා නම් මේක ගොඩ ගන්න පුළුවන්. ඒක තමයි මම නම් දන්න විදිය. ඉතින් මේක අපේ පාලකයෝට කවදා හරි බැලුවොත් ඉතින් ඒ කට්ටියත් මේවට ගොඩක් උනන්දු වෙනවා. ඇත්තටම මේ රජිනුත් අපට ගොඩක් සහන ලබා දෙනවා. දැන් පොල් වලට පෝරක් දෙනවා කිව්වා. ඒකත් ඉතින් ගොඩක් හොඳයි. ඉතින් ගොවි ජනතාව ගැන බැලුවොත් ඉතින් ගොඩක් හොඳයි. ඒක තමයි ඉල්ලන්නේ. ඉතින් මේ උනන්දුවක් තියෙනවා නම් ඉතින් හැමෝම වගා කරන්න උනන්දු වෙන්න ඕනේ. ඒක තමයි. එහෙනම් අද මම මගේ වීඩියෝ ඉවර කරනවා. ඔයාලට සුබම සුබ දවසක්. ආයුබෝවන්.